Hi guys, ඉතින් හයිබ්‍රිඩ් වන් අද අපි කතා කරන්නේ ස්පෙෂල් මාතෘකාවක් ගැන. මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ජීවිතේ කවදා හරි දවසක ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඔයා හිතන්න දවසක ඔයා වාහනේ ඩ්‍රයිව් කරගෙන යද්දි ඔයාගේ වාහනේ බ්‍රේක් සිස්ටම් එක වැඩ කරේ නැත්නම් ඔයාගේ ජීවිතේට කොයිතරම් තර්ජනයක් එයිද කියලා. අද අපි කතා කරමු ඔයාගේ වෙහිකල් එකේම ඩ්‍රයිව් කරන් යද්දි බ්‍රේක් සිස්ටම් එකේ මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් අපි කොහොමද ඒ ගැටලුවට ෆේස් කරන්න කියලා. මේ වගේ ඉන්සිඩන්ට් එකක් වෙන්නේ හදිසියෙම. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක හරියට බලන්න. මේ කියන කරුණු කාරණා ඔලුවට හරියටම දාගන්න කියලා මතක් කරනවා. ඉතින් මම මේ දේවල් පිළිබඳව කතා කරන්න කලින් මම ඕගොල්ලෝව දැනුවත් කරන්නම්. ඕගොල්ලෝ වාහනයක් පාවිච්චි කරනකොට ඕගොල්ලෝ ගාව තියෙන වාහනේ ඔයා හරියට සර්විස් කරගන්න, බ්‍රේක් ඔයිල්, එන්ජින් ඔයිල් මේ හැමදේම හරි වෙලාවට චේන්ජ් කරගන්න, රිපෙයාර් එකක් කරනවා නම් ඔයා හරි තැනකට ගිහලා රිපෙයාර් එකක් කරගන්න. එතකොට ඔයා මේ හැම දෙයක්ම හරි තැනකින් හරි පිරිසක් ගාවට ගිහිල්ලා දැනුම තියෙන පිරිසක් ගාවට ගිහිල්ලා කරගත්තොත් ඔයාට මේ වගේ ප්‍රශ්න වලට ෆේස් කරන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාගේ වාහනේ හොඳට ඔයාට කම්ෆර්ට් විදියට ඔයාගේ බ්‍රේක් සිස්ටම් හරියට වැඩ කරයි, ඔයාගේ එන්ජින් එක හරියට වැඩ කරයි, ඔයාට හරියට කම්ෆර්ටබල් විදියට වාහනේ ඩ්‍රයිව් කරන් යන්න පුළුවන්. හදිසියේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. හරි තැන් වලින් රිපෙයාර්ස් කරගත්තා නම්, හරි වෙලාවට ගියර් ඔයිල් මාරු කරලා ෆුල් සර්විස් වගේ දේවල් හරි වෙලාවට කරගත්තා නම්, ඉතින් මේ හැම දෙයක්ම කරගන්න මුලින්ම මතක් කරනවා හයිබ්‍රිඩ් වන් අපි ගාවට આવොත් ඕගොල්ලන්ට පුළුවන්. ඔය වාහනේ ඕනිම ප්‍රශ්නයක් විසඳන්න හයිබ්‍රිඩ් වන් අපි කැප වෙලා ඉන්නවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි යමු ඔයාගේ වාහනේ බ්‍රේක් ප්‍රශ්නයක් වුණොත් ඩ්‍රයිව් කරගෙන යද්දි අපි මොනවද කරන්න කියලා බලන්න. ඉතින් අපි වාහනවල තියෙන බ්‍රේක් වර්ග ගැන කතා කරොත් ඩිස්ක් බ්‍රේක් සහ ඩ්‍රම් බ්‍රේක් කියලා වර්ග දෙකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ වාහනේ ඩිස්ක් බ්‍රේක්ද තියෙන්නේ, ඩ්‍රම් බ්‍රේක්ද තියෙන්නේ කියලා ඔයාට හොඳට බලන්න පුළුවන්. වාහනේ ඔයාගේ ඇලෝ වීල් එක ඇතුලෙන් ඔයාට හරියට සර්ච් කරලා බැලුවොත් ඔයාට පේනවා ඔයාගේ වාහනේ ඩිස්ක් බ්‍රේක්ද ඩ්‍රම් බ්‍රේක්ද කියලා. ඉතින් ඔයා මෙහෙම වාහනේ ඩ්‍රයිව් කරගෙන යද්දි බ්‍රේක් නැති වෙලා නම් ඔයා මුලින්ම පාගලා බලන්න ඔයාගේ බ්‍රේක් එක පාගද්දි බ්‍රේක් එක හිර නම් මේ වෙලාවේදී ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මෙහෙම හිර වෙන්න හේතු කීපයක් නිසා. ඉතින් ඔයාට බලන්න පුළුවන් මුලින්ම ටක් ගාලා බලන්න ඔයාගේ වෙහිකල් එකේ බ්‍රේක් පැඩල් එක යට මොනවා හරි හිර වෙලා තියෙනවද කියලා. සමහර අය කරන මෝඩ වැඩක් තමයි ඔයාගේ ඩ්‍රයිවිං සීට් එක යටට ඔයාගේ වතුර බෝතල් වගේ දේවල් දානවා. ඉතින් මේ වගේ දේවල් ඩ්‍රයිවිං සීට් එක යටට දාන්න එපා. මොකද මේ දේවල් කැරකිලා ඇවිල්ලා ඔයාගේ බ්‍රේක් පැඩල්ස් අස්සේ හිර වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් වුණාම මේක හරි ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔටෝ ගියර් වෙහිකල් එකක ඔයාට වාහනේ නවත්ත ගන්න ඔයාට බ්‍රේක් එක අනිවාර්යෙන් ඕනේ. මොකද මේ වගේ වෙලාවට ඔයාට මැනුවල් එකක වගේ ඔයාට ගියර් ටික රිවර්ස් කරලා හිමින් සැරේ ස්ලෝ කරගන්නත් අමාරුයි. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගේ මොනවා හරි වතුර බෝතලයක් එහෙම වගේ දෙයක් තියෙනවා නම් ඒකට අදාළ තැන් තියෙනවා. ඒ තැන් වලින් විතරක් වාහනේ තියාගන්න. බ්‍රේක් පැඩල් අස්සෙවත් සීට් යටවත් මේ වගේ දේවල් දාන්න එපා. හරිම භයානකයි මේ දේ. ඉතින් පුංචි දරුවෝ එහෙම ඉන්නවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න. පුංචි දරුවෝ සෙල්ලම් බඩු එහෙමත් විසි කරන්න පුළුවන් මේ වගේ වෙලාවට. ඉතින් බ්‍රේක් පැඩල් එක හිර වෙලා නම් ඒ වගේ දෙයක් තියෙනවා නම් ටක් ගාලා ඉවත් කරගන්න. කොහොම හරි කරලා අනික් කකුලෙන් හරි ඔයාට මේ වෙලාවට එහෙම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මැනුවල් වාහනයක නම් ඔයාගේ බ්‍රේක් පැඩල්ස් මෙහෙම හිර වෙලා නම් ඔයාට පුළුවන් හෙමින් සැරේ ගියර්ස් රිවර්ස් කරන්න. ඒ කියන්නේ ඔයා පස්වෙනි ගියර් එකේ ඉන්නවා නම් හෙමින් සැරේ හතරවෙනි ගියර් එකට තුන්වෙනි ගියර් එකට දාලා ඔයාට පුළුවන් එන්ජින් එක හරහා ඔයාගේ වාහනේ ස්ලෝ කරගන්න. මේ වෙලාවට ඔයා එකපාරටම ෆස්ට් ගියර් එකට දාන්න එපා. පස්වෙනි ගියර් එකේ ඉඳලා ඔයාගේ ගියර් සිස්ටම් එකත් ඉවරයි. වාහනේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න එපා. ඊට පස්සේ අපිට තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක. ඉතින් හෑන්ඩ් බ්‍රේක් එක පැත්තට අපි යමු. මේ වගේ වෙලාවක වෙන ඔප්ෂන්ස් ඔයාට නැත්තම් ඔයාගේ හෑන්ඩ් බ්‍රේක් අදින්න ඔයා එකපාරටම හෑන්ඩ් බ්‍රේක් එක තියලා බයට අදින්න එපා. වාහනේ මේ වෙලාවට ලෙස්සනවා. ඉතින් මේ නිසා ඔයාට පුළුවන් හෑන්ඩ් බ්‍රේක් එක හෙමින් සැරේ අදින්න. නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් හෑන්ඩ් බ්‍රේක් එක එකපාරට ඇදලා ආය අතරින්න. එකපාරට ඇදලා අතරින්න. මේ වගේ කඩ වාහනේ හෑන්ඩ් බ්‍රේක් එක අදින්න පුළුවන්. එතකොටත් වාහනේ ටික ටික ස්ලෝ වෙනවා. එකපාරටම හෑන්ඩ් බ්‍රේක් එක අදලා නතර කරන්න එපා. මෙහෙම වුණොත් වාහනේ ටයර් ලොක් වෙන නිසා ඔයාගේ වාහනේ ලෙස්සලා ගිහලා තව ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ වාහනේ බ්‍රේක් පැඩල් එක පෑගෙනවා නම් මේ වෙලාවේදී වාහනේ නතර වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් බ්‍රේක් එක පාගන්න අතාරින්න. මේ වගේ කරාමත් ඔයාට ඔයිල් ලීක් එකක් තියෙනවා නම් යම් කිසි මට්ටමකට ඔයාගේ වාහනේ ස්ලෝ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මුලින්ම ඔයා කරන්න ඕනි කලබල වෙන්නේ නැතුව ඉන්න එක. මොකද කලබල වුණොත් එකපාරටම ඔයාට වාහනේ පාලනය නැති වෙලා යන්න පුළුවන්. ඔයාට හිතා ගන්න බැරි වෙන්න පුළුවන් මොකද්ද කරන්නේ කියලා. ඉතින් මේ වගේ අවස්ථාවක පුළුවන් තරම් ඉක්මනට ඔයා වාහන අඩු පාරකට දාගන්න ඉඩක් තියෙනවා නම් අඩු පාරකට දාගන්න, ලොකු පාරකට දාගන්න පුළුවන් ඉඩක් තියෙනවා
නම් ලොකු පාරකට දාගන්න. වංගු වගේ තියෙන පාරක නම් ඔයා ඉන්නේ ටිකක් සැලකිලිමත් වෙන්න. වංගු වගේ පාරකට ඔයා වාහනේ දාන්න යන්න නැතුව ආඩ වෙන පාරක යන්න පුළුවන් නම් ඒ වගේ පාරකට දාගන්න වාහනේ. ඊට පස්සේ ඔයා වාහනේ මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා වට හෙඩ්ලයිට් එක ගහන්න පුළුවන්. නැත්නම් ඩබල් සිග්නල් එක දාන්න පුළුවන්. ටිකක් වැඩිපුර හෝන් එක ගහන්න පුළුවන්. මේ වගේ දෙයක් හරහා අනික් රියදුරන්ව දැනුවත් කරන්න ඔයාට මේ වගේ දේවල් හරහා අනික් රියදුරන්ව දැනුවත් කරලා ඒ රියදුරන්ගෙන් ඔයාට යම්කිසි ඩක්කඩක් ලබා ගන්න පුළුවන්. ඉතින් ලෝකේ වෙන රටවල් වල නම් තියෙනවා බ්‍රේක් නැති වුණොත් වාහනයක් නතර කරගන්න ඒකට අදාළ ස්ථාන හදලා හැබැයි ලංකාව වගේ තැන්වල මේ වගේ දේවල් නැහැ. ඉතින් ඔයාට පුළුවන් බ්‍රේක් නැතිම වුණොත් පුළුවන් උපරිම වාහනේ ස්ලෝ කරගන්න. ස්ලෝ කරගෙන ඔයාට ඩැමේජ් එකක් වෙන්නේ නැති විදිහේ තැනකට ඔයාට වාහනේ හරවලා වාහනේට පොඩි ඩැමේජ් එකක් වෙන විදිහට වාහනේ නතර කරගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් වාහනේ පොඩි ඇක්සිඩන්ට් එකක් කරලා වෙන වාහනවල හප්පන්නේ නැතුව මිනිසුන්ගේ ඇඟ හප්පන්නේ නැතුව ස්වභාවික දේ කියන්නේ අපි වාහනේ ටිකක් කානුවක් වගේ තැනකට හරි දාගෙන නතර කරගන්න පුළුවන් නම් ඔයා නතර කරගන්න වාහනේ උපරිම ස්ලෝ කරගන්න පුළුවන් තරමටම ඔයා උපරිම ස්ලෝ කරගෙන මේ වගේ පොඩි ඩැමේජ් එකක් කරගන්න වාහනේ වේගෙන් යනවා නම් මේ වගේ දෙයක් කරන්න එපා. මොකද එතකොට ඔයාට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඔප්ෂන් එකක් නැත්තම් විතරක්ම ඔයා ඒ දේ කරන්න. මොකද ඔප්ෂන්ස් තියෙනවා නම් ඔයා වාහනේ ඩැමේජ් කරගන්න තු වාහනේ නතර කරලා වාහනේ රිපෙයාර් කරගන්න. ඉතින් මේ කිසිම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට වාහනේ ඔයා හරියට රිපෙයාර් කරගන්නවා නම් හරි තැනකින් රිපෙයාර් කරගන්න නම් හයිබ්‍රිඩ් වන් අපි ගාවට ඇවිල්ලා මේ දේවල් කරගන්න නම් මේ වගේ භයානක දේවල් වලට ඔයාට ෆේස් කරන්න වෙන්නේ නැහැ. ඔයාගේ වාහනේ ඕනිම ප්‍රශ්නයක් විසඳ ගන්න ෆුල් සර්විස් එකක් කරගන්න සර්විස් එකක් කරගන්න ඒ විතරක් නෙමෙයි. ඔයාගේ වාහනේ තියෙන ඕනිම ගැටලුවක් විසඳ ගන්න හයිබ්‍රිඩ් වන් අපේ ඉන්න අත්දැකීම් සහිත දැනුම තියෙන කාර්මික පිරිසක් ඔවුන් යටතේ කරගන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වලට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.